පූජ්‍ය සංසුංගම ඥානරතන හාමුදුරුවෝ රුවන්වැලි මහා සෑය කියන මේ පින් බිම ගැන මේ සිත සනසන භූමිය ගැන රචනා කරපු කාව්‍යාවලියේ තුන්වෙනි කවිය තමයි දැන් ඔබට අහන්න වාසනාව ලැබුණේ. සිල් සුවඳයි මල් සුවඳයි සිත සනසයි සෑය සාදු සාදු අපිත් වඳිමු. රුවන්වැලි සෑය. අපේ හාමුදුරනේ මොකක්ද මේ කියන කතාව? රුවන්වැලි සෑය අපි දැක්කොත් හැම මොහොතකම අපිට දකින්න ලැබෙන්නේ සුදු ඇඳගත් අපේ උවසියෝ. ඔවුන්ගේ සිනහ පිරුණු එහෙම නැත්නම් බොහොම භක්තිමත් මුහුණු. ඇත්තටම මට ඔවුන්ට සාධාරණයක් කරන්න හිතුණා. ඒ නිසා මම කවිය ආරම්භ කරන්නේ සුදු අරලිය මල් යායකී අවටම මහා සෑය. මට පේන්නේ මේ උවසියන් සුදු ඇඳගත් අය හරියට අරලිය මල් පිපුණා වගේ. මේ අරලිය මල් පිපිච්ච මල් යායක් වගේ තමයි ඒ සුදු ඇඳගත් අය පේන්නේ. ඒකයි මම දෙවෙනි පදයෙන් කියන්නේ සුදු පිරුවට ඇඳ වඳිනවා දෙනෝ දහක් සෑය. හරියට ඒ කටි වැඳ නමස්කාර කරනකොට සුදු අරලිය මල් වට්ටියක් වගේ තමයි මම දකින්නේ. ඒ වගේම සිල් සුවඳයි මල් සුවඳයි සිත සනසයි සෑය. ඒ වඳින අය දකින පින් සිතකට දැනෙන්නේ හිත සැනසෙනවා, සිල් සුවඳ හමනවා, ඒ වගේම මල් සුවඳත් ඔහුට දැනෙනවා. සාදු සාදු අපිත් වඳිමු රුවන්වැලි සෑය කියන කවියෙන් මම අදහස් කරේ ඒක. හොඳයි හාමුදුරනේ. ඊළඟට මම හැරෙන්නේ මහාචාර්ය අජිත් හල්වත්ත මහත්මයාගේ පැත්තට. මම කැමතියි ඔබේ අදහසක් දැනගන්න මේ තුන්වෙනි කවිය ගැන. රජරට විශ්වවිද්‍යාලයට රුවන්වැලි මහා සෑය ආසන්නයි. සාමාන්‍යයෙන් මම සතියකට අනිවාර්යයෙන්ම අවස්ථා දෙක තුනක් රුවන්වැලි සෑය වඳින්න නැත්නම් ඒ රුවන්වැලි සෑයේ තියෙන භක්තිය විඳින්න අනිවාර්යයෙන් යනවා. තුන්වෙනි ගීතේ මම දකින්නේ කවියේ විශේෂම උන්වහන්සේ උපමා රූපක භාවිතා කරමින් මේ කවිය ඉදිරිපත් කිරීමට උත්සාහ අරගෙන තියෙනවා. මේ සුදු අරලිය ගැන කියනවා. මොකද දැන් අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළ අපේ කියන්නේ පූජනීය ස්ථාන හෝ අපි වැඳුම් පිදුමකට සුදු අරලිය කියන එක මේ විශේෂයෙන්ම භාවිතා කරනවා. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි වර්තමානයේ මේ සුදු අරලිය මල කෝ අපි අතර අද අපේ භාවිතෙන් විතර ගිහිල්ලා තියෙනවා. සමහරට ඊට වඩා අපිට කෘත්‍රිමව එහෙම නැත්නම් සමහරට හයිබ්‍රිඩ් ක්‍රමයකට සැකසුණු මල් තමයි අපි තියෙන්නේ. ඉස්සර සුදු අරලිය මල් විවිධ වර්ණ වලින් සමන්විත තිබුණා. ලොකු මල් ඇත්තටම. ඒ සුවඳ විඳිනකොට අපිට අපේ බුද්ධ ධර්මයට පිට අපේ බෞද්ධකම භක්තිය කියන උපරිම ජනිත වෙනවා. ඊළඟට අපේ හාමුදුරුවෝ මෙතන තව කියනවා මේ සුදු වතින් සැරදිලා මෙහෙම මල් යට්ටයක් වගේ කියලා කියනවා. ඒතකොට ඒක තුලත් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ රුවන්වැලි සෑයවට සුදු පාටයි මේ ඔසියෝ සිටිනවා. නමුත් එතනින් පණිවිඩයක් දෙනවා. අපි තැනට යනකොට උචිත ඇඳුමේ යා යුතුයි කියන කාරණේ මට දැනෙනවා. ඒක වර්තමාන සමාජයේ අපි දන්නේ නැහැ තැනට උචිත ඇඳුම. නූතන සමාජයේ නූතන පරම්පරාව. සමහර විට මේ විවාහ මංගල්‍යයට මලගෙදරට මේ පූජනීය ස්ථාන යන ඇඳුම පිළිබඳව අපේ ගැන කිසිදු කියවීමක් නැහැ. ඒ නිසා මෙතන උන්වහන්සේ එක පැත්තකින් රුවන්වැලි සෑයට තියෙන පරිසරයේ උගසියන්ගේ ක්‍රියාකාරීත්වය ඒ සියලු කාරණා සිද්ධ කරන ගම පෙන්නනවා ඔබ ආයුත්තේ වෙන්න මේ පිළිවෙලටයි. මොකද අතීතේ අපි එහෙමයි ගියේ. තෙල් මල් අරගෙන ගියත් ඒක මොකද මහා කැපකිරීමක් කරලා පුද පඳුරු වෙන් කරලා අපි ඒ ස්ථාන වලට ගියේ. ඒ නිසා වර්තමානයේ අපි නූතනත්වයට එක්ක බද්ධ වෙනකොට නූතන සමාජය තුළ මිනිසුන් ක්‍රියා කරන විදිහ පිළිබඳව සමාජයට අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ නිසා අපේ හාමුදුරුවෝ මේ කාව්‍ය සංග්‍රහය තුළ නූතන පරම්පරාවට මේ පෙන්නලා දෙනවා. වෙන්නේ එදා ගියේ හිටියේ.
අරලිය මල් වෙන්න සුවඳ උවසි උවසියෝ. ඒ නිසා මේ ස්ථානයේට පැමිණීම සහ කළ යුත්තේ ඔබ වෙන්න මේ ආකාරයට. ඒ නිසා මා දකින්නේ එක අතකට මේක උපමා රූපක භාවිතා කරලා සංගමයෙන් ව්‍යංගාර්ථයෙන් උන්වහන්සේ උත්සාහ කරනවා ඔබ සැකසිය යුත්තේ වෙන්න මේමයි කියන අදහස පෙන්වා දෙන්න.